වර්තමාන ආණ්ඩුව ගැන මොකද හිතන්නේ? බොහොම කනගාටුයි. හේතුව පොඩ්ඩක්. මේ අපේ ආණ්ඩුව නේ අපි පොහොට්ටු ආණ්ඩුව. ඊළඟට එන්න ඕනේ නාමල් තමයි. හරි අක්කා එතකොට වර්තමාන ආණ්ඩුව ගැන මොකද හිතන්නේ? වර්තමාන ආණ්ඩුව ගැන ඔබ මොකද හිතන්නේ? ඔබගේ අදහස මොකක්ද කියලා මේ නිවේදකයා කාන්තාවගෙන් අහනවා. වර්තමාන ආණ්ඩුව ගැන ඔබ මොකද හිතන්නේ? දැන් ඔයා කොහොමද යම්කිසි කෙනෙක්ගේ මතයක්, යම්කිසි කෙනෙක්ගෙන් යම්කිසි දෙයක් පිළිබඳ අදහසක් ඉංග්‍රීසි වලින් අහන්නේ? දන්නවද කොහොමද අහන්නේ කියලා? හරි. ගොඩක් අය දන්නවා මේක. හැබැයි ගොඩක් අය පටල ගන්න තැනක් තියෙනවා. මම ඒකයි කියලා දෙන්න අද. හරි. යම්කිසි දෙයක් ගැන ඔබගේ අදහස කුමක්ද? ඔබ මොකද හිතන්නේ කියලා අහන්න පුළුවන් ඉංග්‍රීසි වලින් what do you think වලින්. what do you think? හරි. what do you think වලින් අපිට අහන්න පුළුවන් ඔබ මොකද හිතන්නේ? what do you think? what do you think? හැබැයි මෙතන ගොඩක් අය පටල ගන්නවා මේ what do you think වලට පස්සේ ඒ අදාළ දේ ගැන නහන්නේ. එතකොට ඒ අදාළ දේ ගැන අහනකොට මෙතෙන්ට පාවිච්චි කරන ප්‍රිපොසිෂන් එක මොකද්ද? what do you think වලට පස්සේ සමහර අය about දානවා. ගොඩක් අය about දානවා. තවත් කට්ටිය what do you think of දානවා. මොකද්ද මේ දෙකෙන් හරි? මොකද්ද මේ දෙකේ වෙනස? දැන් මේ දේ ගැන නහන්නේ මොන හරි දෙයක් ගැන නහන්නේ. what do you think? ඔයා මොකද හිතන්නේ මෙන්න මේ දේ ගැන? මේක ගැන තමයි අහන්නේ. හරිද? දැන් මේ ගැන අහනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රිපොසිෂන්ස් දෙකක් තියෙන එකක් තමයි about අනිත් එක තමයි of. මේකව දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ about දාන්නේ මොන හරි දෙයක් ගැන නිකන් බැරෑරුම් වහනකොට. මේ ගැන හොඳට කල්පනා කරලා හොඳට හිතලා බලලා මේ ගැන නිකන් ගැඹුරටම හිතලා බලලා මොන හරි දෙයක් ගැන අදහසක් ගන්නවා නම් අපි දානවා about. හරිද? එතකොට මේ රජය ගැන මේ වර්තමාන ආණ්ඩුව ගැන ගැඹුරටම හිතලා මේක ගැන ලොකු අවබෝධයක් සහිතව අහනවා නම් අපිට අහන්න පුළුවන් what do you think about? what do you think about the current government කියන පුළුවන්. ඔබ වර්තමාන රජය ගැන මොකක්ද හිතන්නේ? ඔබගේ ගැඹුරු අදහසක් ගැන අහනවා නම්. එහෙම නැතුව නිකන් උඩින් පල්ලෙන් අහනවා නම් ඒ කියන්නේ නිකන් quick opinion එකක්. නිකන් ඔයාගේ අදහස දැන් මේ වෙලාවට දැනන දේ කියන එක ඉංග්‍රීසි වලින් අහනකොට අපි අහන්නේ what do you think of වලින්. දැන් මම අලුත් ඇඳුමක් ඇඳගෙන මම යාළුවා ගාවට ගිහිල්ලා අහනවා කොහොමද මචං මගේ අලුත් ඇඳුම? ඒතර මේක බැලුමට පේන විදිහට අහනවා. මචං what do you think of this outfit? මොකද ඔයා මේ ඇඳුම ගැන හිතන්නේ? what do you think of this? what do you think of my idea? මගේ අදහස ගැන මොකද හිතන්නේ? what do you think of my car? ඔයා මගේ කාර් එක ගැන මොකද හිතන්නේ කියලා උඩින් අහනවා. නිකන් ශනිකව යාගේ අදහස මතය අහනවා නම් අපි what do you think of දානවා. මේක ගැන බැරෑරුම් අහනවා නම් ගැඹුරට හිතලා කල්පනා කරලා අහනවා නම් what do you think about කියලා අහනවා. හරිද? එහෙනම් මේක යහන්නේ ඔබ වර්තමාන රජය ගැන මොකද හිතන්නේ? ඔබගේ අදහස මොකක්ද? එහෙනම් මේක අහන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි what do you think about the current government? එහෙම නැත්නම් what do you think of the current government? the current government කියන්නේ වර්තමාන රජය. what do you think about the current government? what do you think about the current government? ඔයා වර්තමාන රජය ගැන මොකද හිතන්නේ? මේක off දැම්මොත් එහෙම ඒකෙදි එයාගේ ෂණික අදහස ගන්නවා. what do you think of the current government කියන්න පුළුවන්. then what do you think about the current government කියන්න පුළුවන්. එතකොට මොකක්ද අය කියන්නේ? බොහොම කනගාටුයි. බොහොම කනගාටුයි. බොහොම කනගාටුයි කියන්න පුළුවන් අපිට. හරිම සරලයි. බොහොම කනගාටුයි කියන්න පුළුවන්. I'm really sorry. really sorry කියන්න පුළුවන්. බොහොම කනගාටුයි. really sorry. බොහොම කනගාටුයි. really sorry. බොහොම කනගාටුයි කියලා කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින් really sorry. නැත්නම් I'm really sorry. that's it. ඊළඟට අහන ප්‍රශ්නේ මොකද්ද බලන්න. හේතුව පොඩ්ඩක්. හේතුව මොකද්ද? what's the reason? හේතුව පොඩ්ඩක්. just tell me the reason. හේතුව පොඩ්ඩක්. just tell me the reason. හේතුව පොඩ්ඩක් මට කියන්න. just tell me the reason. හේතුව පොඩ්ඩක්. just tell me the reason. හේතුව පොඩ්ඩක් මට කියන්න. මේ අපේ ආණ්ඩුව නේ අපි පොහොට්ටු ආණ්ඩුව. මේ අපේ ආණ්ඩුවක් නෙමේ අපි පොහොට්ටු ආණ්ඩුවක්. ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? this isn't our government. මේක අපේ ආණ්ඩුවක් නෙමේ. this isn't our government. this isn't our government. this isn't our government. මේ අපේ ආණ්ඩුව නෙමේ. අපි පොහොට්ටු ආණ්ඩුවක්. අපි පොහොට්ටු ආණ්ඩුව යටතේ ඉන්නේ කියන්නේ කොහොමද? අපි පොහොට්ටු ආණ්ඩුව යටතේ ඉන්න කට්ටිය we are under පොහොට්ටු government. we are under පොහොට්ටු government. අපි පොහොට්ටු ආණ්ඩුව යටතේ. මම යා කියන විදිහටම කියනවා. we are under පොහොට්ටු government. අපි පොහොට්ටු ආණ්ඩුව යටතේ ඉන්න කට්ටිය. අපි පොහොට්ටු ආණ්ඩුවේ. ඊළඟට එන්න ඕනේ නාමල් තමයි. මීළඟට එන්න ඕන නාමල් තමයි කියනවා. අපි කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? මේක කියන්න ක්‍රම කිහිපයක් තියෙනවා. හරි. මම කියලා දෙන්නම්. මීළඟට එන්න ඕන නාමල්. නාමල් තමයි මීළඟ ජනාධිපති වෙන්න ඕනේ. අපිට කියන්න පුළුවන් නාමල් වෙන්න ඕනේ කියලා යා කියනවා. නාමල් must be the next president. නාමල් must be the next president. එහෙම කියන්න පුළුවන්. නාමල් must be the next president. එහෙම නැත්නම් මීළඟ ජනාධිපති වෙන්න ඕන නාමල් කියන්නත් පුළුවන්. The next president has to be
Namal. The next president has to be Namal. එහෙම නැත්නම් Namal has to be the next president. Namal has to be the next president. මීනට එන්න ඕන Namal කියන්න පුළුවන්. Namal must be the next president. එහෙම නැත්නම් the next president must be Namal. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් Namal has to be the next president. නැත්නම් the next president has to be Namal. ඔය ක්‍රම කීපයකටම කියන්න පුළුවන් මීළඟට එන්න ඕන Namal කියලා. So I believe that you got the lesson and you enjoyed my video guys. මම හිතනවා ඔයාලට පාඩම හොඳට තේරුණා කියලා. ඔයා මේ වීඩියෝ හොඳට enjoy කරා කියලා. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන ඉංග්‍රීසි පාඩමකින් හම්බෙමු guys. Love and leave you. English it era. Cheers.